ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වීම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන නිකිණි පුර 15වක පොහොය දිනය වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3කට පසු ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර 15වක පොහොය දිනයකයි. සුබද්ද නම් භික්ෂුවගේ අකීකරු ප්‍රකාශ නිසා ධර්ම විනය පිරිහී යාම වැළැක්වීම මූලික කොටගෙන ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කිරීමේ අරමුණින් කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් රජකහනුවර සප්තපර්ණී ගුහාවේදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක් ලෙස සංගායනාවට සහභාගී වීමේ අභිප්‍රායයෙන් ගත් උත්සාහය සඵල කරමින් නිකිණි පුර 15වක පොහොය දිනයට පෙර දින රාත්‍රියේ රහත් භාවයට පත් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. භික්ෂූන් වහන්සේලා විසින් වස් සමාදන් වීම ඇසළ පොහොය දිනයෙන් ආරම්භ වන අතර එය පෙරවස් සමාදන් වීම ලෙස හඳුන්වනු ලබනවා. එලෙස පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම සිදු කරනු ලබන්නේ නිකිණි පුර 15වක පොහොය දිනයටයි. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින සේරුවාවිල දාගැබ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලද්දේත් නිකිණි පුර 15වක පොහොය දිනයකයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පවත්වනු ලබන්නේත් නිකිණි පුර 15වක පොහොය දිනයටයි. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් නිකිණි පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.